දවසක් වයසක තාත්තා කෙනෙක් තමන්ගේ දුවට කතා කරලා අවුරුදු 200කට වඩා පරණ මලකඩ කාපු අත්ඔරලෝසුවක් පෙන්නලා මෙහෙම කිව්වා. "දුවේ මේක මගේ සීයා මට දුන්න ඔරලෝසුවක්. දැන් මේක අයිති වෙන්න ඕන ඔයාට. හැබැයි මේක මං ඔයාට දෙන්න කලින් මට පොඩි උදව්වක් කරන්න. ඔයා මේ ඔරලෝසුව අරගෙන ඉස්සරහා හන්දියේ තියෙන පරණ ඔරලෝසු කඩේට ගිහින් මට මේක විකුණන්න ඕන කියලා ඒකේ වටිනාකම අහගෙන එන්න." දුව ඔරලෝසුවත් අරගෙන කඩේට ගිහින් ආපහු තාත්තා ළඟට ආවා. ඇය ටිකක් කලකිරීමෙන් වගේ තාත්තට කිව්වා, "තාත්තේ, ඔරලෝසු කඩේ මුදලාලි කිව්වා මේක ගොඩක් පරණ නිසාත් මේකේ වීදුරුව සීරලා තියෙන නිසාත් මේකට දෙන්න පුළුවන් රුපියල් 500යි කියලා." තාත්තා hina වෙලා කිව්වා, "කමක් නෑ දුවේ. දැන් ඔයා මේකත් අරගෙන යන්න අර ළඟ තියෙන පරණ යකඩබඩු කඩේට. ගිහින් අහන්න එයාලා කීයක් දෙනවද කියලා." දුව යකඩබඩු කඩේට ගිහින් ටික වේලාවකින් ආපහු ආවේ ගොඩක් තරහින්. ඇය තාත්තට කිව්වා, "තාත්තේ, මේ මිනිස්සු මට hina වුණා. එයාලා කිව්වේ මේක යකඩවලටවත් වටින්නේ නෑ. ඕන නම් රුපියල් 50ක් දෙන්න. නැත්තම් ඕක විසි කරලා දාන්න" කියලා. තාත්තා ඊටාම සංසුන්ව දුව දිහා බලලා කිව්වා, "හරි දුවේ. දැන් ඔයා අන්තිම වතාවට මේකත් අරගෙන යන්න නගරේ තියෙන කෞතුකාගාරයට. ගිහින් බලන්න ඒ නිලධාරීන් මොකද කියන්නේ කියලා." දුව කෞතුකාගාරයට ගිහින් පැය ගානකට පස්සේ ආපහු ගෙදර දුවගෙන ආවේ පුදුම වෙලා වගේ. ඇගේ ඇස් සතුටින් දිරිසෙනවා. ඇය තාත්තා ළඟට ගිහින් මෙහෙම කිව්වා, "තාත්තේ, මට අදහා ගන්න බෑ. කෞතුකාගාරයේ හිටපු ප්‍රධාන නිලධාරියා මේ ඔරලෝසුව පරීක්ෂා කරලා බැලුවා. එයා ගැහෙන්න පටන් ගත්තා. එයා කිව්වා මේක මිල කරන්න බැරි තරම් වටින ලෝකෙටම කීපයක් විතරක් තියෙන දුර්ලභ ගණයේ පුරවස්තුවක් කියලා. මේක කෞතුකාගාරයට දෙනවා නම් එයාලා රුපියල් කෝටියක් වුණත් දෙන්න කැමතියි" කිව්වා. තාත්තා දුව ළඟට අරගෙන ආදරෙන් මෙහෙම කිව්වා, "දුවේ, මට ඕන උනේ ඔයාට මේ ඔරලෝසුවේ ගාන දැනගන්න සලස්වන්න නෙමෙයි. මට ඕන උනේ ඔයාට ජීවිතය ගැන පාඩමක් කියලා දෙන්න. ඔයා දැක්කනේ එකම ඔරලෝසුවට දැන් 3කදී ලැබුණේ වටිනාකම් 3ක්. මතක තියාගන්න, ඔබේ නියම වටිනාකම පේන්නේ ඔබ අගය කරන මිනිස්සු ඉන්න තැනකදී විතරයි. ඔබ තේරුම් ගන්න බැරි ඔබේ වටිනාකම දන්නේ නැති මිනිස්සු මැදට ගිහින් එයාලා ඔබට සලකන විදිය ගැන තරහ ගන්න එපා. ජීවිතය කියන්නේ Tamanට ගැළපෙන තැන හොයාගන්න එකට. ඔබ දක්ෂයි නම්, ඔබ වටිනවා නම්, ඔබ ඉන්න ඕනේ නිකම් යකඩබඩු කඩේක නෙමෙයි. ඔබේ වටිනාකම දන්නා තැනක. වැරදි තැනක හිටියොත් ඔබ කොච්චර වටිනා කෙනෙක් වුණත් වැඩක් නැහැ."